Ciao Angels! Angels Touch වගේ channel එකට ඔයාලට ආදරෙන් පිළිගන්නවා මම රශ්මි. ඉතින් බලන්න ඔයාලත් මේ විදිහට හයි මේකප් එකකට යනවද? ඉතින් ලොකු මේකප් heavy මේකප් එකකට යනවද? ඉතින් ඒ ගියාට පස්සේ ඔයාලටත් මේ ගැටලුව තියෙනවද? heavy මේකප් එකක් නැතත් ඔයා daily ෆවුන්ඩේෂන් යූස් කරන කෙනෙක් නම් ඒත් ඔයාට මේක වැදගත් වෙන පාඩමක්. ඉතින් මේකප් කරන ඔයාට ඔන්න මේ පාඩම විශේෂයි. අද මම කියලා දෙන්න හදන්නේ මේකප් එක ඉවත් කරගත්තට පස්සෙත් ඔයාලට පේනවා නම් ස්කින් එක ඩල් වෙලා, ස්කින් එක අඳුරු වෙලා, ස්කින් එක අර මේකප් එක කරන කලින් තිබ්බට වඩා ලොකු චේන්ජ් එකක් වෙලා කියන දේ ඔයාලටත් දැනෙනවා නම් ඉතින් ඔන්න ඒ ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් මම මුලින්ම කරන්නේ පළවෙනිම දේ ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ ප්‍රොඩක්ට්ස් ඔරිජිනල්ද කියන දේ බලා ගන්න. ඒක තමයි අංක 1. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ මේකප් රිමූවර් එක තමයි Garnier එකේ Acqua Micellare Tutto in Uno කියලා තියෙන්නේ. මේක ගොඩාක් හොඳයි. ඒ වගේම මේක මූණට, ඇස් වලට, ලිප්ස් වලට යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳින් ඉවත් වෙන මේකප් එක. දැන් අපි waterproof මේකප් තමයි මම පාවිච්චි කරන්නේ. එතකොට ඒව වුණත් හොඳින් ඉවත් කර ගැනීමේ හැකියාව මෙන්න මේකට තියෙනවා. මේක ගොඩක් හොඳයි. ඊට පස්සේ මම යන්නේ මගේ ක්ලෙන්සර් එකට. ඉතින් ඔයාලා දන්නවා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Nivea ක්ලෙන්සර් එක. මේක 2 in 1 එකක්. ඒ කියන්නේ මේක ටෝන එකත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් මම මේකෙන් ඩබල් ක්ලෙන්සර් කරනවා. කියන්නේ මේක ඩබල් ක්ලෙන්සර් එකක් නෙමෙයි. නමුත් මම මේක ඩබල් ක්ලෙන්සර් කරනවා. මොකද එතකොට හොඳට පෝස් ඕපන් වෙලා පෝස් ඇතුලේ තියෙන කුණු දූවිලි දැන් මේකප් කරලා ඉන්නේ. මේ මේකප් මේ සියල්ලම හොඳින් ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නොවුනොත් හැම අවපැහැවීම වගේම ඔයිලි ස්කින් එකක් නම් ඔයාලට තියෙන්නේ පිම්පල් ඇක්නි ඇතිවීමේ ප්‍රවණතාවය තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් දෙපාරක් ක්ලෙන්සර් කරන්න ඩබල් ක්ලෙන්සින් මෙතඩ් එකට. ඊට පස්සේ මේකෙත් ටෝනර් තිබුණට මම ආපහු මගේ ෆුල් ෆේස් එකම ටෝනර් කරනවා මේ නිවෙගේ ටෝනර් එක. ඊට පස්සේ මම හොඳින් මේ ටෝන් එක මූණට ඇබ්සර්බ් වුණාට පස්සේ අයිස් කියුබ් මෙතඩ් එකට තමයි යන්නේ. හොඳට අයිස් කියුබ් එකක් මම ඇප්ලයි කරනවා මගේ මුහුණට වගේම බෙල්ලට. ඉතින් දැන් මේ පියවර වන් ටික කරාට පස්සේ මම මගේ ඩේලි රූටින් එක එදා දවසට කරන්නේ නැහැ. ඇත්තටම එදා දවසේ කරන්නෙත් නැහැ. මම ඊට පහුවෙනිදට කරන්නෙත් නැහැ. මම පාවිච්චි කරන එකම දේ තමයි මෙන්න මේක. මේක නම් මැජික් එකක් ළමයි. මොකද්ද වෙන්නේ? මේකෙන් හොඳට හැමේ තෙතමනය රැකදීලා හැමට යම්කිසි ගැටලුවක් වුණා නම් එහෙම කියන්නම්කෝ සරලව හැමට යම්කිසි ඩැමේජ් එකකට වඩා ගැටලුවක් වුණා නම් ඒක ඉක්මනින්ම මගහැරීමේ හැකියාව මෙන්න මෙයාට තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේක පාවිච්චි කරනවා. හොඳ තික් ලේයර් එකක් දානවා. මේ දැන් නම් භාගයකටත් වඩා ඉවරයි. මොකද මේක මම ගොඩක් කියන්නේ මේකෙන් මම මාරු විදිහට ප්‍රයෝජන ගන්නෙ. ඉතින් දැන් ඒක ගොඩක් ඉවරයි. හරි. ඉතින් මම මේක දාලා ඊට පස්සේ නිදා ගන්නවා. එදා දවසට සීරම්වත් වෙන ක්‍රීම්වත් කිසිම දෙයක් ගන්නෙ නෑ. පහුවෙනිදටත් මම කරන්නේ අර විදියටම ක්ලෙන්සර් කරනවා, ටෝනර් කරනවා, අයිස් කියුබ් කරනවා, මේක ඇප්ලයි කරනවා. ඉතින් වේල දෙකක් අපි හිතමු දැන් රැට දාලා පහුවෙනිද උදේට කරාට පස්සේ එදා දවසේ හවසට මම ඊට පස්සේ නම් මගේ ඩේලි රූටින් එක කරගෙන යනවා. ඉතින් මම මේකප් කරන කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේක ළඟ තියාගන්න. මේක ගොඩක් හොඳයි. ඉතින් මේකප් කරන විතරක් නෙමෙයි මේකෙන් ප්‍රතිඵල ගොඩක් මම ගන්නවා. මගේ channel එකත් එක්ක ඉන්න කෙනෙක් නම් ඉතින් ඒක ඔයා දන්නවා. මේ ගොඩක් හොඳයි. මට හොඳ ප්‍රතිඵල ලැබිච්ච දෙයක් තමයි. හැබැයි ඉතින්
කලින් කිව්වා වගේ මම ලංකාවේ ඉන්න කෙනෙක් නම් හොඳට හොයලා බලලා අරගන්න ඔරිජිනල්ද ප්‍රොඩක්ට් එක ඔරිජිනල්ද කියලා. මොකද හැමතැනම තියෙන රීෆිල් කරපුවා. ඉතින් ඔයා ගෙවන මුදලට ඔරිජිනල් ප්‍රොඩක්ට් එක හොයාගන්න. එතකොට හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. හරි, ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එක. එහෙනම් එන්ජොයි ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකකින් එන්න. ගිහින් එන්න.